ලස්සන කතාවක්. මැරුණගෙන් පස්සේ මාස 3කට පස්සේ 3 මාසේ දාන එනවනේ. එදා මැරිච්ච මිනිස්සයා වලෙන් නැගිටලා එනවා. මොකක් බලන්නද? දානේ බලන්න. අහගන්නකො මේ කතාව. ගෙවි 3 මාසයක් යනදා මතක බණපද ඇහෙනවා. පිරි නෑදා හිතවතුන් සැම දාන දීපුම් පුරනවා. 3 මාසේ දානේ හැමෝම දෙනවා. මිදී සොහනින් මමත් ඇවිදින් පුරුදු ගෙපලට එබෙනවා. රැඳී මගේ උන් ළඟම මොහොතක් පරණ මතකය හොයනවා. නිකන් දැන් හිතලා බලන්න ඔයා හදිස්සි හරි එහෙම වෙලා ඔයා ආපහු ගෙදර එන දවස. ඇවිල්ලා බලපුවාම අර සුපුරුදු ගෙදර තියෙනවා. යාළු මිත්‍රයෝ හැමෝම ඉන්නෝ, නෝනා ඉන්නෝ, දරුවෝ ඉන්නෝ. බිරිඳගේ නෙත කඳුළු වියකී සිනා මල් පෙති පිපෙනවා. මාස 3ක් ගිහිල්ලා නෝනා ඉතින් hina වෙවිය නෑත් එක කතා කරලා එන්න වාඩි වෙන්න අක්කේ ඔක්කොම නෝනා කරලා තිර රෙදි දාලා හදලා ලස්සනට කරලා සිනා මල් පෙති පිපෙනවා. දෝනි මුව පොත පුරා හැඩ කර දාන ගැන තතු ලියනවා. කෙල්ල කකුලක් උඩ කකුලක් තියන කොට කඩසමක් ඇඳගෙන ටේබල් එක උඩ දානේ ලියනවා. සීනි මෙච්චරයි, හාල් මෙච්චරයි. එහෙමනේ තාත්තගේ දානේ. මිතුරු කැල පිරිවරාගෙන පුතු මදු විතින් තොල තෙමනවා. පුතා සුපුරුදු විදිහට යාළුවොත් එක්ක එකතු වෙලා පොඩි ඩ්‍රින්ක් එකක් පැත්තක දානවා. මටම මං ගැන දුකක් හිතිලා යන්න ආපහු හැරෙනවා. වැඩක් නෑ මේ 3 මාසේ කතන්දර ඕනේ මම යනවා කියලා ආපහු හැරෙනවා. හැරෙද්දිනට පොඩ්ඩක් එක්කෙනෙක් මතක් වෙනවා. නෙත පුරාවට ඇඳී තිබුවේ රුව කොහේදයි හොයනවා. දුකක් විපතක් සිදු වුණාදැයි කියා බයකුත් හිතෙනවා. අනේ හදිස්සියේ කරදරයක්වත් වුණාද දන්නේ නැහැ යාට. ඉබේටම මගේ දෙපා නැවතී කුස්සියට ඇස් යොමනවා. මගේ රූපය හිතේ එල්ලන් අම්මා තවමත් අඬනවා. මේ ටික කිරි වුණාම ආදරේ වැඩි වුණාම දෙතනින් පිටාරය ගලයි.